දවසක් මම YouTube එකේ උඩ පහළ යද්දි මම දකිනවා මෙන්න මේක. පස්සේ මම මේ ක්‍රියේටර් channel එකට ගියා. එතකොට මම දැක්කා මෙච්චර subscribersලා මෙච්චර views අරන් තියෙන්නේ මෙන්න මේ short video වලින් කියලා. ඉතින් මටත් හිතුණා මේ වගේ වීඩියෝ එකක් හදලා බලන්න. ලැප් එක ඔන් කළා. පැය ගාණක් හොයලා දන්න වැඩ ඔක්කොම ටික දාලා අන්තිමේට මම හදන හැටි හොයාගත්තා. How to make number 1 script එකක් ඕනේ. number 2 AI image generate කරගන්න ඕනේ. number 3 image to video AI platform එකක් ඕනේ. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඔය Google එක ඕපන් කරන් යන්න ChatGPT එකට ගිහිල්ලා මම මේ paste කරන prompt එකවත් paste කරන්න. මේ ඔක්කොම prompt සහ link තියෙනවා first comment එකේ. ඉතින් මේක paste කරාට පස්සේ ChatGPT අපිට story එකයි ඒකට අදාළ image හදන්න පුළුවන් prompt ටිකයි generate කරලා දෙනවා. ඊට පස්සේ අපි දැන් image හදන්න ඕනි. image හදන්න මම use කරන්නේ Leonardo AI site එක. ඉතින් ඒකට ගිහිල්ලා account එකක් හදාගෙන මෙතන image creation button එක උඩ click කරලා අර ChatGPT එකෙන් copy කරන් ආපු image prompt එක මෙන්න මෙතන paste කරලා වගේ image එක හදාගන්න පුළුවන්. හරි මගේ image එක generate වෙලා ඉවරයි. මෙන්න මෙතන download button එක උඩ click කරලා වගේ image ටික download කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ image එක video එකක් කරන්න. ඒකට මම use කරන්නේ මෙන්න මේ AI site එක. මේකට ගිහිල්ලා මේකේ account එකක් හදලා මෙන්න මෙතනින් වගේ image එක upload කරලා මෙතන generate button එක උඩ click කරාට පස්සේ ටික වෙලාවක් ඇතුළත ඔයාගේ image එක මේ විදිහට video එකක් කරලා දෙනවා. ඔයාලට පුළුවන් මේකත් මෙතනින් download කරගන්න. ඔන්න ඔය විදිහට තමයි prompt එක image එකක් කරලා image එක අපි video එකක් කරගන්න. ඉතින් මම ටක් ගාලා මගේ script එකට අදාළ ඔක්කොම image ටිකයි video ටිකයි හදා ගන්නවා. මම දැන් හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ ඔක්කොම එකට එකතු කරලා full video එකක් හදන්න. ඉතින් ඒකට ඔයාලට පුළුවන් video editor එකක් use කරන්න. මම use කරන්නේ CapCut. ඉතින් මම CapCut එකේ මගේ අර download කරගත්තු පොඩි video කැලටි එකතු කරලා මගේ video එක මම හදාගෙන ඉවරයි. මේ තියෙන මගේ video එක. මේ video එක තව ලස්සන වෙන background music එකක් ඒ වගේ මේ වගේ මම දාලා තියෙනවා වගේ එක sound effect use කරන්න පුළුවන්. ඉතින් මේ sound effect නම් ඔයාලට Google එකෙන් download කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතනින් export කරගන්න. export කරලා පුළුවන් ඔයාලට YouTube එකට upload කරන්න.